සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද මම මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ පහන්තිර නිෂ්පාදනය පිළිබඳ. කියන්නේ ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා පහන්තිර හදන එක සම්බන්ධව. මේ වගේ පොඩි මැෂින් එකකින් තමයි පහන්තිර අඹරන්න තියෙන්නේ. මෙන්න මේ මැෂින් එකට රෙදිපටි අපි ගානට කපා ගන්න ඕනේ මෙන්න මේ සයිස් එකට. දඟල් භාගයක සයිස් එක, දඟල් කාලක සයිස් එකට කපා ගන්න ඕනේ. කපාගෙන ඒක ටිකක් අදින්න ඕනේ. අදගත්තාම තමයි ඒක හරි ගානට එන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අදගත්තාම තමයි ඒ තියෙන්නේ ගාන. ඊට පස්සේ ඒ රෙදිපටිය අපි දාන්න ඕනේ මේ පහන්තිර අඹරන මැෂින් එකට දාලා. එතකොට ඒ කියන්නේ දාන විදිහ පෙන්නනවා මෙන්න මේ විදිහට දාලා ඒ උඩට දාලා ගානට අත යන ගන්න ඒක දාලා රෙදිපටිය ඇදගෙන අපි දකුණු පැත්තට කරකනවා මේක. කරකලා තේ ගානට හිරුණාට පස්සේ නවත්තලා ටිකක් කරකන්න ඕනේ මේ විදිහට දාලා ඉවරලා කරකලා ඉවරලා දකුණු පැත්තට කරකනවා. ඊට පස්සේ තේ ගානට හිරුණාට පස්සේ ඒක නවත්තලා එතන ඒ උලෙන් ගලවලා ආපහු මේ රෙදිපටිය දෙකට නමා ගන්න ඕනේ. දෙකට නමාගෙන ආපහු මේ මැෂින් එකටම දාගෙන මෙන්න මේ ආකාරයට දාගෙන ආපහු වම් පැත්තට කරගන්න ඕනේ අතේ ගානට හිර වෙනකම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක දාන්නේ ඉතින් ගොඩක් කට්ටිය නොදන්න දේවල් තියෙනවා පහන්තිර නිෂ්පාදනය පිළිබඳව. කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ ලොකු ආදායමක් ගන්න පුළුවන් ඉක්මනින් මේක කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පහන්තිරයක් හදලා ඉවර වෙන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ පහන්තිරයේ බිස්නස් එකෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්ද? එතකොට ගොඩක් පහන්තිර නිෂ්පාදනය කරන කට්ටිය වීඩියෝස් දාලා තියෙනවා මෙච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්. පහන්තිර රෙදි කෑලි කිලෝ එකකින් මිටි 40ක් 50ක් විතර හදන්න පුළුවන් කියලා. මෙන්න මේ ආකාරයට තමයි හදලා ඉවර වෙච්චාම වෙන්නේ. ඉතින් එහෙමම තේරුම් ගන්න ඕනේ ඉච්චර ලොකු දෙයක් කරන්න බෑ. මොකද පහන්තිර අඹරන පහන්තිරයක් හදන්න කාලයක් යනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මිටියක් හදා ගන්න ඕනේ. කියන්නේ පහන්තිර 100ක මිටියක් තමයි රියල් 20ක් 27ක් අතර ගණන් වලට තමයි ගන්න ඒගොල්ලෝ. ඒකෝර අපි රෙදි කෑලි වලටත් ගෙවන්න ඕනේ. ඒකෝර මේ වගේ 100 මිටියක් හදාගෙන ඒක මෙන්න මේ වගේ කියන්නේ මේ වගේ එකක් තියෙනවා මේකට දාලා තමයි අපි පහන්තිර මිටි කපන්නේ. ඒගොල්ලෝගෙන් පැකේජ් එකක් ගත්තාම මෙන්න මේ සෙට් එක දෙනවා. මේ කියත් පටි කෑල්ලක් ගාලා දෙනවා. එතකොට මේ වගේ ලී පෙට්ටියක් දෙනවා. ඒකට දාලා තමයි පහන්තිර මිටි කපන්න තියෙන්නේ. ඒවාලා හිතනවාද මේ පහන්තිර මිටි මේ පෙට්ටියට දාලා මේ කියත් පටියෙන් ප්ලේසියෙන් කපන්න පුළුවන් වේවි කියලා. ඉතින් මේ වගේ රෙදිපටි කෑලි ටිකක් කර වාට පස්සේ මේ වගේ කියත් පටියකින් කපන්න කොච්චර වෙලාවක් යනවද? සාමාන්‍ය එක මිටියක් කපන්න විනාඩි 5ක් විතර යනවා. එයාලා කියන්නේ නම් හරි ලේසියෙන් කපන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ වගේ දෙයකින් පහන්තිර හදන්න පුළුවන්. පහන්තිර කපන්න පුළුවන්. එහෙම කරලා කපන්න ඔයාලා හිතන්න කොච්චර ටයිම් එකක් යනවද? ඒ හින්දා මම මේ වීඩියෝ එක දාන්න ඉතින් ගොඩක් කට්ටිය ඒ කට්ටියගේ පේජ් වලින් YouTube channel වලින් විස්තර දාලා තියෙනවා. හරි ලේසියෙන් මේක කරන්න පුළුවන්. ලොකු ආදායමක් ගන්න පුළුවන් කියලා. මාසෙකට රුපියල් 80000ක් 90000ක් විතර වගේ හොයන්න පුළුවන් කියලා. ඒවා බොරු කතා. ඒවා මිනිස්යන් රවට්ට ගන්න මේ තියෙන මේ වගේ හදපු මිටියක්. දැන් මේක නම් කපලා තියෙන්නේ මේ අච්චුවට දාලා නෙමෙයි මැෂින් එකකින් තමයි කපලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ ෆිනිෂින් එකක් ගන්න නම් ඔය අච්චුවෙන් කපන්න බෑ. ඒ අච්චුවෙන් කපලා මේ වගේ ෆිනිෂින් එකක් ගන්න බෑ. ඒක කපන්න නම් මැෂින් එකක් තියෙන්න ඕනේ. මැෂින් එකකින් කපලා තමයි මේ විදිහේ ෆිනිෂින් එකක් අරන් තියෙන්නේ. එතකොට මෙච්චර මේ විදිහේ දේවල් ටිකක් කරන්න ලොකු කාලයක් යනවා. ඒ වගේ ලොකු ලාභයක් ගන්න බෑ මේ වගේ. මේ වගේ මැෂින් එකකින් කැපුවොත් නම් ඉක්මනට කපා ගන්න පුළුවන්. ෆිනිෂින් එකට කපා ගන්න පුළුවන්. ඒ දේවල් රුපියල් 25000ක් 30000ක් විතර වගේ එනවා මේ වගේ මැෂින් එකක්. මේ මන් දාලා තියෙන්නේ ඒ වගේ එක ආයතනයකින් මට මෙසේජ් දාපුවා. මම ඒ ආයතනෙන් ගත්ත පැකේජ් එකක් රුපියල් 8000ක් දීලා. එයාලා කියනවා එක රෙදි කිලෝ එකකින් මිටි 50ක් විතර වගේ හදන්න පුළුවන් කියලා. එයාලා එක මිටියක් රුපියල් 20 ගානේ ගන්නවා කියලා දාලා තියෙනවා. එතකොට එයාලා මේක හදලා තියෙනවා සාමාන්‍යයෙන් දවසට රෙදි කිලෝ 5කින් හදන්න පුළුවන්. රුපියල් 3000ක් විතර වගේ හොයන්න පුළුවන් දවසට ලාභයක් තියෙනවා. මාසයක් වැඩ කරොත් එහෙම රුපියල් 90000ක් විතර වගේ වැඩ කරන්න පුළුවන් කියලා. ඒ වුණාට මේක මහා අමූලික බොරුවක්. මිනිස්සු ඇත්තටම ගොඩක් මේ විදිහට දාපුවම රැවටෙනවා. මෙච්චර ප්‍රමාණයක් හදන්න බෑ. සාමාන්‍යයෙන් රෙදි කිලෝ එකකින් හදන්න පුළුවන් වෙන්නේ උපරිම මිටි 25යි 30යි. එතකොට මෙයාලා මේ කියන තරම් ලාභයක් මේකේ ඇත්තටම නැහැ. අනික රෙදි කිලෝ 5කින් දවසට හදනවා කියලා එක්කෙනෙක් හදනවා නම් දවසට
නොකා නොබී හදන්න ඕන රෙදි කිලෝ 5. එතකොට තමයි රෙදි කිලෝ 5කට හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් රෙදි කිලෝ 3ක් විතර වගේ තමයි උපරිම හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කියන විදිහට කරන්න පුළුවන් නම් අද මිනිස්සුયો මේ වගේ මේ ජොබ් කරලා දියුණු වෙන්න පුළුවන්. මම දන්නවා මම මේ කාටවත් මඩ ගහනවානේ මේ. හැබැයි නොදන්නා කෙනෙකුට දැනගන්න තමයි මම මේක දාන්නේ. ඉතින් හැමෝම හිතන්න මෙච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන් නම් අද මේ ලංකාවේ මේ වගේ මේ පාර්ට් ටයිම් මේගොල්ලෝ මේ වගේ දේවල් කරලා ඉන්නේ නැහැ. අනික මේ වගේ ලාභයක් ගන්නත් බෑ. මෙච්චර ප්‍රමාණයක් හදන්නත් බෑ. අනිත් එක එයාලා මේ දීලා තියෙන ඒ වගේ මේ විදිහට කපන්නත් බෑ. ඉතින් ඒ හින්දා හැමෝම හොඳට කල්පනා කරලා බලන්න මේ වගේ දේවල් කරනකොට. ඉතින් අහිංසක මිනිස්යන්ගේ සල්ලි අරගෙන තමයි කරන්නේ. ඉතින් ඒවා හරි අසාධාරණ වැඩ. ඇත්ත කියලා දෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නෑ. මේගොල්ලෝ මේ කියනවා වගේ සුන්දර නෑ මේක ඇත්තටම. ඉතින් හැමෝම මේ හැමෝටම දැනගන්න තමයි මම වීඩියෝ එක දැම්මේ. ඒ හින්දා මේ හොඳට කල්පනා කරලා බලලා තීරණයක් අරගෙන තමයි මේ වගේ දේවල් කරනවා නම් කරන්න ඕන. මේ කියන තරම් ලාභයක් ඇත්තටම මේ වගේන් ගන්න බෑ. ඒ වගේම තමයි මේ කියන තරම් ලේසියෙන් මේ දේවල් කරන්නත් බෑ. ගොඩක් මහන්සි වෙන්න වෙනවා, කැපකිරීම කරන්න ඕනේ. දවසින් පැය පරිම පැය 15ක් 16ක්වත් වැඩ කරලා තමයි මේ කිලෝ 5 අපිට කපා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් මේ කතුරෙන් කපලා රෙදි කතුරෙන් කපලා මේ වැඩේ කරන්න බෑ. මැෂින් එකකින් කපලා වගේ නම් ඔන්න රෙදි කිලෝ 5ක් කොහොම හරි හදා ගන්න පුළුවන් වෙයි. ඒ හින්දා මේ වගේ බොරු දාන්න එපා. මිනිස්සු පව් අහිංසක මිනිස්සු තමයි මේ දේවල් වලට සල්ලි දෙන්නේ. ඒ හින්දා හොඳට බලලා හොඳ දේවල් දාන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න හැමෝම බලලා ෂෙයා කරන්න තවත් කට්ටියට දැනගන්න. ඒ හින්දා හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ අදහස් බලන්න මට කමෙන්ට් එකක් දාලා තියන්න.